welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහමද? Hope you are doing well. ඉතින් අද අපි තුන්දෙනා මේ යන්නේ අක්කවයි අයවයි එයාපෝට් එකෙන් පික් කරගන්න. අද අප්‍රේල් 14. ඉතින් ඒ හරියටම අවුරුදු දවසේ. ඉතින් එයාලගේ වෙඩින් එකට තමයි මේ හදිසියෙම ලංකාවට එන්නේ. එයාලට ලෑන්ඩ් කරන ටයිම් එක තිබුණේ 10යි කාලෙට. ඉතින් අපි ගෙදරින් පිටත් වුණා 9:00 වගේ. දැන් අපි කොට්ටාවේ ඉඳන් කටුනායකට හයිවේ එකේ යන ගමන් තමයි ඉන්නේ. මම නම් මේ වෙලාවේ හරිම එක්සයිටඩ් වෙලා හිටියේ. මොකද ඒගොල්ලෝ ලංකාවට එන්න ටිකට්ස් බුක් කරපු දවසේ ඉඳන් අද වෙනකම් මම නම් හරිම නොයිවසිල්ලෙන් තමයි බලාගෙන ඉන්නේ. මොකද මේ තමයි යාලා first and last time ලංකාවට girlfriend and boyfriend විදිහට visit කරන්නේ. And guys, this was the most awaited moment. ඉතින් අපි දෙන්න කලින් දවසේ ගත්ත මල් බොකීස් දෙකකින් එයාලට වෙල්කම් එකක් දීලා එයාලගේ ලගේජස් කායකට දාගෙන දැන් අයියලයි ගෙදර යන්න තමා ලෑස්ති. ඒ වෙලාවේ එයාපෝට් එකේ වර්ක් කරන අයියගේ යාළුවෙකුත් එතනට ආවා. ඉතින් අපිට කායක මෙතන පාක් කරගන්න ලගේජස් කායකට දාගන්න එයාත් ලොකු සපෝට් එකක් දුන්නා. හැබැයි මමයි අම්මයි අක්කයි අයියයි ලංකාවට එනවා කියලා දැනගෙන හිටියට අයියගේ ෆැමිලි එකේ කවුරුත් එයාලා 14 වෙනිදා ලංකාවට එනවා කියලා දැනගෙන හිටියේ නැහැ. අපි අක්කවයි අයියවයි පික් කරන්න ගියෙත් අයියගේ අම්මටයි තාත්තටයි මගේ යාළුවෙක් මීට් වෙන්න යනවා කියලා පොඩි බොරුවක් කියලා. කොහොම හරි යාලා ගෙදර ආවට පස්සේ ආන්ටිගේ අංකල්ගේ රියැක්ෂන් එක තමයි ඒ. අපිට මෙහෙ ඉඳන් අපේ ගෙදර යන්න තව පැය 8ක වගේ ජර්නි එකක් තියෙනවා. ඉතින් අපි එයාපෝට් එකේ ඉඳන් අයියලයි ගෙදරට එනකොට වෙලාව 12ට වගේ ඇති. ඉතින් ඉක්මනට යන්නත් ඕනි නිසා එයාලගෙන ආපු ගිෆ්ට්ස් අපිට බෙදලා දීලා දවල්ට කාලා බීලා අපි අපේ ගෙදර යන්න තමයි දැන් ලෑස්ති වෙන්න හදන්නේ. මම නම් එයාලා ආපු ගමන්ම කරේ එයාලා මට ගෙන ආවේ මොනවද කියලා බෑග්ස් අන්පැක් කරලා බලපු එක. ඉතින් ඊට පස්සේ ආපහු එයාලගේ අතින්ම එයාලා ගෙන ආපු ගිෆ්ට්ස් ටික ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ විදිහට ගිෆ්ට් ඩිස්ට්‍රිබියුට් කරලා ඉවර වෙලා අපි අපේ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ආවට පස්සේ අපේ ගෙදර ඉන්න චූටි යාළුවන්ගේ රියැක්ෂන් එක තමයි මේ. අවුරුදු 2කට පස්සේ අක්කා ගෙදර ආවත් එයාලට හොඳට අක්කව මතක තිබුණා. අපේ චූටි ටෙඩි අක්කා වීඩියෝ කෝල් ගන්න වෙලාවට අහක බලාගෙන හිටියට අක්කා ආවට පස්සේ එයාගේ අතින් අපේ අතටවත් එන්න බෑ කියලා තමයි හිටියේ. ෆයිනලි අවුරුදු 2කට පස්සේ ඔන්න ආයෙත් අක්කා අපිත් එක්ක ටික දවසක් ඉන්නයි යන්නේ. මේ වගේ චුටි චුටි වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.